යාළුවනේ අපි අද කිරි ටොෆි හදන්නයි යන්නේ. ඉස්සෙල්ලම කිරි ටොෆි හදාගන්න ගත්ත භාජනයට මිල්ක් මේඩ් ටික දාගන්න ඕන. ඊට පස්සේ මිල්ක් මේඩ් ගත්ත කප් එකෙන් භාගයක් වතුර දාගන්නත් ඕන. ඊට පස්සේ අපි ඒකට සීනි ග්‍රෑම් 300ක් වගේ එකතු කරගන්නවා. මිල්ක් මේඩ් ග්‍රෑම් 390ක කප් එකක් අපි පාවිච්චි කරනවා නම්. සීනි ටික එක් කරගත්තට පස්සේ සීනි ටික ටිකක් දිය වෙනකන් අපි මේක කවලම් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි මේක අඩු ගින්දරේ ලිපේ තියලා හිමීට කවලම් කර තියාගන්න ඕනේ. අඩුම විනාඩි 45ක් පැයක් වගේ කාලයක් යනවා නියම පදම එන්න. ටික වෙලාවක් යද්දි මෙන්න මේ වගේ ටිකක් දුඹුරු පාට පදමකට එනවා. එතකොට වැනිලා සහ කජු එකතු කරගන්න ඕනේ. ඔන්න දැන් ඇවිල්ලා අපේ කිරි ටොෆි එකේ නියම පදම. ඊට පස්සේ අපි මේ ටික තෙල් ගාපු හරි බටර් ගාපු හරි තැටියක අතුරලා කෑලි වලට කපා ගන්න ඕනේ. දැන් මේ තියෙන්නේ අපි මේ විදිහට කපාගත්ත අපේ රස කිරි ටොෆි. ඔයගොල්ලොත් හදලා කාලා රස කොහොමද කියන්න. වීඩියෝ එක බලලා ලයික් එකකුත් දාන ගමන් අපේ channel එක subscribe කරන්න.